17 camels and 3 sons. ඔටෝ 17 දෙනයි පුතාලා 3 දෙනයි. ඉතින් මේ කතාව මුල ඉඳන් කොහොමද වෙන්නේ කියලා බලන්න තමයි අද අපි යන්නේ. Long ago there lived an old man with his 3 sons in a deserted village located near desert. Long ago කියලා කියන්නේ අපි අර කියනකොට කියන්නේ කොහොමත් එක කාලයක කියලා. අන්න ඒ වගේ. Long ago ගොඩක් ඉස්සර there lived ජීවත් වුණා an old man කියලා කිව්ව වයසක කෙනෙක්. ජීවත් වුණා වයසක කෙනෙක් with his 3 sons in a deserted village located near a desert. With his 3 sons එයා ජීවත් වුණේ කවුරුත් එක්කද? එයාගේ පුතාලා 3 දෙනාත් එක්ක in a deserted village. කාන්තාරයක් වගේ තියෙන ගම. desert කියලා කියන්නේ කාන්තාරයක්. village කියලා කියන්නේ ගම. එහෙනම් deserted village කියලා කියන්නේ කාන්තාරයක් වගේ ගම. කාන්තාරයක් වුණ ගම. located near a desert. located කියලා කියන්නේ ඒක ස්ථානගත වෙලා තිබුණේ near a desert. කාන්තාරයක් අසල. He had 17 camels. He had කියලා කියන්නේ ඔහුට තිබුණා. ඔහුට හිටියා 17 camels. ඔටෝ 17ක්. Which were the main source of his income. Which were the main source කියලා කියන්නේ main source කියලා කියන්නේ ප්‍රධාන ප්‍රභවය නැත්නම් ප්‍රධාන මාර්ගය. main source of his income කියන්නේ his income කියලා කියන්නේ ඔහුගේ ආදායම. එහෙනම් main source of his income කියලා කියන්නේ ඔහුගේ ප්‍රධාන ආදායම මාර්ගය. which were කියලා කියන්නේ තිබුණ. එහෙනම් he had 17 camels which were the main source of his income කියලා කියන්නේ ඒ ඔටෝ 17ක් හිටියා. ඒක තමයි එයාගේ තිබ්බ ප්‍රධාන ආදායම මාර්ගය වුණේ කියලා කියන්නේ. he used to rent out camels. use කියලා කියන්නේ ප්‍රයෝජනෙට ගන්නවා. හැබැයි used to කියලා කියන්නේ අපි පුරුදු වෙලා හිටියා වගේ අදහසක්. ඒතකොට he used to පුරුදු වෙලා හිටියා to rent out camels. rent එකට දෙනවා. නැත්නම් කුලියට දෙනවා. rent කියලා කියන්නේ කුලියනේ. rent out කියලා කියන්නේ කුලියට දෙනවා. rent out camels කියලා කියන්නේ මේ ඔටුවන් කුලියට දෙන කෙනෙක්. rent out camels as a means of transportation. as a means of transportation කියලා කියන්නේ as a means of transportation කියලා කියන්නේ ප්‍රවාහනය කිරීමේ අරමුණින් across the desert. across කියන්නේ හරහා. cross කියන්නේ හරහානේ. එතකොට across the desert කියලා කියන්නේ මෙන්න මේ කාන්තාරය හරහා කියන අදහස. one day he passed the way. එක දවසක් he passed the way. he කියන්නේ ඔහු passed the way කියලා කියන්නේ අභාව ප්‍රාප්ත වෙන නැති වෙනවා. මියදෙනවා. leaving a will that distributed his assets among his 3 sons. leaving a will කියලා කියන්නේ will එකක් කියලා කියන්නේ අපි අර කියන්නේ අවසන් කැමැති පත්‍රය කියලා. අන්න ඒ වගේ දෙයක්. ඔහුගේ අවසන් කැමැති පත්‍රය. leaving a will. මෙන්න මෙහෙම අවසන් leave කියලා කියන්නේ තියලා යනවා කියන එක. ඒතකොට leaving a will කියන්නේ මේ අවසන් කැමැති පත්‍රයක් මේ විදිහට තියලා තමයි ඔහු මෙහෙම අභාව ප්‍රාප්ත වෙන්නේ. leaving a will that distributed his. මෙතන that කියලා කියන අදහස. leaving a will that distributed his assets among his 3 sons. එහෙනම් මේ ලියවිල්ල මොනවද තිබුණේ? distributed his assets among his 3 sons. මෙන්න මේ එයා ළඟ තියෙන ඔහුගේ asset එක කියලා කියන වත්කම්. එහෙනම් his assets කියන්නේ ඔහුගේ වත්කම් among his 3 sons. මේ දරුවෝ 3 දෙනා අතර among කියලා කියන්නේ අතරේ his 3 sons. ඔහුගේ පුතාලා 3 දෙනා. right? එහෙනම් after the funeral and other obligations were completed. funeral කියලා කියන්නේ අවසන් කටයුතු. එහෙම නැත්නම් මේ අවමංගල්‍ය. after the funeral එහෙනම් මේ funeral වෙන other obligations. ඒ කියන්නේ මේ ඒ අවසන් කටයුත්තත් එක්ක බැඳලා තියෙන තව වැඩ කටයුතු තියෙන්නේ. අන්න ඒ වැඩ කටයුතුයි අවසන් වුණෙන් පස්සේ after the අවසන් වුණෙන් පස්සේ obligations were completed. ඒව අවසන් වුණෙන් පස්සේ the 3 sons read the will. මේ the 3 sons දැන් මෙතන ඇත්තටම past tense එකකින් කියන්නේ. එතකොට 3 sons මේ ළමයි 3 දෙනා පිරිමි ළමයි දැන් 3 දෙනා පුතාලා 3 දෙනා read the will. read කියන එක අකුරු වෙනස් නොවනට අපි ඒක අතීතය ගැන කියද්දී read කියලා තමයි කියන්නේ. read the will මේ 3 දෙනා මොකද කරේ? අර වැඩසටහනට ඉවරෙන් පස්සේ අර කැමැත්ත අවසන් කැමැත්ත will එක කියුවා. read the will while their father had divided කියලා කියන්නේ මේ
father had divided කියලා කියන්නේ තාත්තා මේ බෙදලා තිබුණා. while their father had divided කියන්නේ මේ ඒ ටික බෙදලා තියෙන ගමන් while their father had divided their කියලා කියවෝන්ගේ his other property into three equal parts. කියන්නේ his other property කියන්නේ අනෙකුත් තියෙන දේපල කම්මාදී into three equal parts. එහෙනම් මේ කියන්නේ all his other properties into three equal parts. අනිත් හැම දෙයක්ම three equal parts. සමාන කැල තුනකට බෙදලා තියෙන ගමන් while their father had divided all his other property into three equal parts. මේ අනිත් හැම දෙයක්ම සමාන කැල තුනකට බෙදලා තියෙන ගමන් he had divided the 17 camels differently. He had divided. ඔහු බෙදලා තියෙනවා the 17 camels. අරට උදාහරණ differently. different කියන්නේ වෙනස් නේ. differently කියන්නේ වෙනස් විදිහකට. හරි? අනිත් තියෙන හැම දෙයක්ම සමානව බෙදලා හැබැයි මේ 17 දෙනා බෙදලා තියෙන වෙනස් විදිහකට. They were not shared equally among the three. share කරනවා කියන්නේ මොකක්ද? බෙදා ගන්නවා. They were not shared කියලා කියන්නේ own. they කියලා මෙතන they කියන්නේ ඔටුවන්. They were not shared equally. මේක equally සමානව නෙමෙයි මෙතන තිබ්බේ among the three. මේ තුන් දෙනා අතරින්. As 17 is an odd number. 17 කියලා කියන්නේ odd number එකක්. odd කියලා කියන්නේ ඉරට්ටේ නෙමෙයි ඔත්ත සංඛ්‍යාව. odd number. 17 is an odd number and prime number. prime number එකක් කියලා කියන්නේ අර එම සංඛ්‍යාවෙන් සහ එකෙන් පමණක් බෙදෙන ඒවාට අපි කියනවා prime number එකක් කියලා. හරි? එහෙනම් මෙතන 17 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවකුත් මේ ඔත්ත සංඛ්‍යාවක්. එතකොට මේක prime number එකක් වෙලා. එතකොට එම සංඛ්‍යාවෙන් සහ එකෙන් විතරයි බෙදෙන්නේ. එහෙම තියෙද්දී number that cannot be divided evenly. මේක බෙදන්න බෑ evenly කියන්නේ සමානව. නැත්නම් ඒකාකාරව අපිට බෙදන්න බෑ. The old man had stated that the eldest son would own half of the 17 camels. The old man මේ වයසක කෙනා had stated සඳහන් කරලා තිබුණා that the eldest son නැත්නම් eldest කියලා කියන්නේ මේ වැඩිමහල්ම පුතාට would own half of the 17 camels. මේ ඉන් 10 දෙනාගෙන් භාගයක් එයාට අයිති වෙන්න ඕනේ කියලා. The middle son would get 1/3 of the 17 camels. එතකොට middle son කියලා කියන්නේ මේ මැදි වයසේ ඉන්න කෙනා son would get කියන්නේ ලැබෙන්නට ඕනේ. would get ලැබෙන්නට ඕනේ 1/3 කියලා කියන්නේ තුනෙන් එකක්. එක බෙදීම 3න් එකක් of the 17 camels. 17 දෙනාගේ 3න් එකක් හම්බෙන්න ඕනේ. එකක් බෙදන්න බෑනේ. and the youngest son කිව්වේ පොඩිම කෙනා. අපි දන්නවනේ younger කියලා කියන්නේ කුඩා. එතකොට youngest කියලා කියන්නේ කුඩාම කෙනා. youngest son would get his share as 1/9 of the camels. 1/9 කියලා කියන්නේ 9න් එකක්. එහෙනම් මේ පොඩිම කෙනාට ලැබෙන්න ඕනේ his share කියෝගේ කොටස as කොහොමද 1/9 of the camels. අරකින් 9න් එකක් විදියට. as කියලා කියන ලේස කියන එක. All of them were stunned to read the will and question how they could divide the 17 camels as specified. හරි? එතකොට මේකේ all of them කියන්නේ මේ ඉන්න හැමෝම දැන් තුන් දෙනානේ. එහෙනම් තුන් දෙනාට තමයි all of them කියලා. ඒ තුන් දෙනා were stunned කියලා කියන්නේ මේ තුෂ්ණිම් භූත වුණා වගේ. පුදුමයටපත් වුණා. were stunned. ඒ තුන් දෙනා තුෂ්ණිම් භූත වුණා to read the will. මේ අවසන් පත්‍රය කියවන්න and questioned. ඒකලා ඊට පස්සේ ප්‍රශ්න කරා how they could divide. කොහොමද මේක බෙදාගන්නේ the 17 camels. 17 කොහොමද බෙදාගන්නේ as specified කියලා කියන්නේ සඳහන් කරලා තියෙන ආකාරයට ස්පෙસિෆයි කරනවා කියලා කියන්නේ විශේෂයෙන් සඳහන් කරනවා. ස්පෙસિෆයිඩ් කියලා කියන්නේ විශේෂිතව සඳහන් කරලා තියෙන පරිදි කියන එක. It was impossible to divide. It was impossible. ඒක කරන්න බැරි දෙයක් වුණා. It was impossible කියන්නේ ඒක කරන්න බැරි දෙයක් වුණා. එහෙනම් it was impossible to divide 17 camels කියන්නේ මේ
17 බෙදන එක කරන්න බැරි වැඩක් වුණා. And give half to the eldest son. ඒ වගේ මේකෙන් භාගයක් වැඩිමහල් කෙනාට දෙන එක, වැඩිමහල් පුතාට දෙන එක. And equally impossible to divide them for the other two sons according to the will. ඒ වගේම අමාරු වැඩක් වුණා. Equally impossible. ඒ වගේම අමාරු දෙයක් වුණා. To divide them. ඒක බෙදන්න. Divide them. ඒ 17 දෙනා බෙදන්න for the other two sons. අනිත් පුතාලා දෙන්නට according to the will. මේ කියලා තියෙන කැමැති පත්‍රය අනුව. They spent several days thinking of ways to divide the camels as mentioned in the will. They spent. They කියලා කිව්වේ ඔවුන්. spent කියලා කිව්වේ ඔවුන් වැය කළා, ගත කළා. spent කියලා කියන්නේ ගත කරනවා, කල් ගෙවනවා. spent කියලා කියන්නේ ගත කළා. ඔවුන් they spent ඔවුන් ගත කළා several days ගොඩාක් දවස් thinking of ways මේ ක්‍රම හිතලා. මොකද මේ 17 දැන් බෙදන්න බැයි. ඒ නිසා යාලා spent several days ගොඩාක් දවස් වේදම් කරා thinking of ways කල්පනා කරලා එක ක්‍රම to divide the camels මේ ඔටෝ ටික බෙදන්න as mentioned in the will. mention කියලා කියන්නේ සඳහන් කරලා තියෙන ආකාරයට. as mentioned සඳහන් කරලා තියෙන පරිදි in the will. මොකේද මේ අවසන් කැමැති පත්‍රයේ in the will. but none could find a solution. නමුත් none කියලා කියන්නේ කිසිවෙක් නැහැ කියන එක. none could find a solution කියලා කියන්නේ කිසිවෙක්ටත් බැරි වුණා find a solution. can කියන්නේ පුළුවන්, could කියන්නේ බැරි වුණා. but none could find a solution. කාටවත් බැරි වුණා මේකට විසඳුමක් හොයන්න. finally they took the issue to the wise man in their village. finally මේ අන්තිමට they took the issue. ඔවුන් මේ issue එක කියලා කියන්නේ ගැටලුව. they took the issue. ඔවුන් මේ ප්‍රශ්නේ ගෙනාවා to the wise man. කවුරු ළඟටද? wise man. එහෙම නැත්නම් ගමේ ඉන්න මේ ප්‍රඥාවන්ත කෙනෙක් ළඟට. in their village. ඔවුන්ගේ ගමේ ඉන්න. the wise man heard the problem. මේ ප්‍රඥාවන්ත පුද්ගලයා ප්‍රශ්නය ඇහුවා. and instantly ෂණිකවම පටගාලා found the solution. විසඳුමක් හොයාගත්තා. he asked them to bring all 17 camels to him. ඔහු ask කියන්නේ අහනවා මොනවා හරි දෙයක්. ask කියලා කිව්වේ මේකේ ed තියෙනවා. ඒ කියන්නේ he asked එයාලට කිව්වා. he asked them to bring. එයාලට කිව්වා මොකද්ද? them කිව්වා උන්ට කිව්වා to bring all 17 camels. මේ ඔටු 17 දෙනා ඔක්කොම ඔටු 17 දෙනා අරන් එන camels to him. ඔහු ළඟට ගෙන්නේ. the sons brought the camels. මේ පිරිමින් තුන් දෙනා brought ගෙනාවා the camels ඔටු ටික to the wise man's place. to the wise man's place කියලා කියන්නේ මේ ප්‍රඥාවන්ත පුජ්‍යලයාගේ ගෙදරට. place එකට කාගේ place එකද? wise man's place. wise manගේ place එකට. the wise man added one of his own camels. දැන් මේක කියනවා ඊට පස්සේ මේ ප්‍රඥාවන්ත පුජ්‍යලයා මොකද කරන්නේ? තව ඔටුවක් add කරලා added one of his own camels. his own කියන්නේ ඔහුගේම. කියන්නේ ප්‍රඥාවන්ත පුජ්‍යලයා ළඟ ඔටුව ඉඳලා තියෙනවා. ඒ හිටපු සෙට් එකෙන් one of his කියලා කියන්නේ ඔහු ළඟ ඉන්න අනිත් කට්ටිය one of his own camels. එයා ළඟ ඉන්න ඔටුවන්ගෙනුත් එක්කෙනෙක් add කළා. making the total number 18. add කරපුවම මොකද වෙන්නේ? 18ක් වෙනවා. ඒකින්ද කියලා කියනවා the wise man added one his own camels making the total එක 18ක් දක්වා. total එක 18ක් දක්වා වැඩි කරන්න එයා ළඟ ඉන්න අතුවන්ගේ එක්කෙනෙක් මේකට add කරා කියලා ඒ වගේ කියන්නේ. now he asked the first son to read the will. ඊට පස්සේ ඔහු කිව්වා කාටද? පළවෙනි පුතාට කියවන්න කියලා. එහෙනම් වැඩිමහල් පුතාට කියවන්න කියලා මේ අවසන් කැමැති පත්‍රය. read the will. as per the will කියලා කියන්නේ මේ සඳහන් පරිදි. මොකේ සඳහන් පරිදිද? the will කියලා කිව්වේ අවසන් කැමැති as per the will. මේ අවසන් කැමැති පත්‍රය සඳහන් කරලා තියෙන ආකාරයට the eldest son වැඩිමහල්ම පුතා got half the camels. එයා කොච්චරද ගන්නේ? half the camels භාගය. which now counted to 18 divided by 2 9 camels. which now counted
දැන් ඒක කවුන්ට් වෙනවා. කියන්නේ ගණන් වෙනවා. නැත්නම් ගණනය වෙනවා කොහොමද? 18 බෙදීම 2 9ක් විදිහට. ඔටුව 9ක් විදිහට. The eldest son received 9 camels his share. ඊට පස්සේ මේ වැඩිමහල් පුතා ඔටුව 9 දෙනෙක් ගන්නවා එයාගේ කොටස විදිහට. The remaining camels were 9. දැන් ඔක්කොම 17ක් හිටිය අරයාගේ එකත් ඇඩ් කරපුවම 18ක් වුණා. ඊට පස්සේ දැන් එකෙන් භාගයක් ගත්තාම ඉතුරු ගාන 9ක් වුණා. remaining ඉතුරු ප්‍රමාණය. remaining camels ඉතුරු ඔටුව ප්‍රමාණය 9ක් වුණා. The wise man asked. මේ ප්‍රශ්නවන්ත මනුස්සයා wise man කියන්නේ මනුස්සයා, wise man කියන්නේ ප්‍රශ්නවන්ත මනුස්සයා. මේ කතාවට එක නැහින්ද the wise man මේ ප්‍රශ්නවන්ත පුද්ගලයා කියලා කිව්වා. ප්‍රඥාවන්ත පුද්ගලයා ask the second son to ask. එයා කියනවා මේ second son කියන්නේ දෙවෙනි පුතාට read the will මේ ප්‍රකාශය කියවන්න කියලා සංකේත පත්‍රය. He was assigned. ඔහුට assign කරලා තිබුණා. ඔහුට නියම කරලා තිබුණා 1/3 of total camels. එයාට 3න් එකක්. 1 කියන්නේ 1, third කියන්නේ 3, 1/3 of කියලා කියන්නේ 3න් එකක්. 1/3 of the total camels. සම්පූර්ණ ටුවන්ගෙන් 3 එකක්. which came to. දැන් ඒක මොකක් වෙනවද? which came. come කියන්නේ එනවා. came කියන්නේ ආවා. which came to 18 කියලා කියන්නේ 18න් 18 බෙදීම 3 6ක් යම් 6 camels කියන ඔටුව 6 දෙනයි. එතකොට which came to කියලා කියන්නේ දැන් ඒක 18යි බෙදීම 3 6ක් වුණා. right. The second son received 6 camels as his share. The second son දෙවෙනි පුතා received දෙවෙනි පුතාට ලැබුණා 6 camels. ඔටුව 6 දෙනෙක් as his share. ඔහුගේ කොටස විතර. එහෙනම් පළවෙනි කෙනාට 9ක් හම්බුණා. දෙවෙනි කෙනාට දැන් 6ක් හම්බුණා. The total number of camels shared by the eldest son was 9 plus 6 equals 15 camels. දැන් මුලින් 9යි දැන් 6යි 15යි. The total number සම්පූර්ණ ගාන of camels මේ සම්පූර්ණ ඔටුව ගාන shared by the eldest son was 9 plus 6 15 camels. එහෙනම් සම්පූර්ණ ගානේ මේ වැඩිමහල් කෙනාට 9ක් ගිහිලා ඒකට 6ක් එකතු වෙලා 15ක් වුණා ඔටුව. The third son read out his share. The third son, තුන්වෙනි කෙනා son read out his share. එයා කියුවා එයාගේ කොටස. 1/9 of the total number of camels. 1/9 කිව්වේ 9න් එකක් of the total of camels. Total number of camels mean සම්පූර්ණ ඔටුව ගානේ 9න් එකක්. Which was කීයක් වුණා? Which was 18 divided by 9 equals 2. 18 මෙතපහම දෙකක් වුණා. The youngest son received the camel as his share. එහෙනම් මේ පොඩිම කෙනා ඔටුව දෙන්නෙක් ගත්තා එයාගේ කොටස විදිහට. In total එකතුවක් විදිහට ගත්තාම in total there were 9 plus 6 plus 2 equals 17 camels shared among the brothers. එහෙනම් මේ සහෝදරයෝ තුන්දෙනා අතර shared among කට්ටිය අතර බෙදාගත්තා. කොයි කට්ටියද? සහෝදරයෝ. shared among the brothers. එහෙනම් මේ සහෝදරයෝ අතර බෙදාගත්තා 17 camels then. Now the one camel added by the wise man was taken back. දැන් මොකද කරේ? Now the one camel added by the wise man. එහෙනම් මේ එක ඔටුවෙක් කලින් ඇඩ් කරානේ. කවුද? අර ප්‍රශ්නවන්ත මනුස්සයා. The one camel added by the wise man. The one camel එක ඔටුවෙක් added by the wise man කියන්නේ ප්‍රඥාවන්ත කෙනා විසින් ඇඩ් කරන ලද එහෙනම් එකතු කරන ලද ඔටුව was taken back. ආපහු ගත්තා. 18ක් හිටියා. ඒකෙන් 9 6 2යි කියලා 17ක් බෙදලා අයින් කරා. ඉතුරු ඔටුව මේ ප්‍රඥාවන්ත මනුස්සයා මම එකතු කරගෙන ආපහු ගත්තා. The wise man solved this problem cleverly with his intelligence. The wise man මේ ප්‍රශ්නාවත් පුජ්‍යලයා solve this problem මේ ප්‍රශ්නේ විසඳුවා cleverly දක්ෂ විදිහට with his intelligence ඔහුගේ බුද්ධිය පාවිච්චි කළා. බුද්ධිය intelligence is nothing මේ බුද්ධිය කියලා කියන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි nothing but finding a common ground. මේ finding a common ground පොදු භූමියක් නැත්නම් පොදු ක්‍රමයක් හොයා ගැනීම but finding a common good to solve an issue.
solve කියලා කියන්නේ මොන හරි දෙයක් විසඳනවා. to solve විසඳන්නට an issue ගැටලුවක් ප්‍රශ්නයක්. to solve an issue ප්‍රශ්නයක් ගැටලුවක් විසඳන්නට. in short සරලවම කිව්වොත් එහෙනම් in short කෙටියෙන්ම කිව්වොත් every problem has a solution. every කියලා කියන්නේ හැම. every problem කියන්නේ හැම ප්‍රශ්නයක්ම has a solution. එහෙනම් every problem has a solution. හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. ඉතින් මේකෙදි මම හිතනවා ගොඩක් රසවත් විදිහට ඔයාලා ඉගෙන ගන්නට ඇති කියලා. මේකේ ඔයාලා කියවලා බලලා මේකේ අමාරු වචන තිබුණ දේවල් තියෙනවා නම් ආපහු පාරක් වීඩියෝ එක බලලා ඒ අමාරු වචන ටික පැහැදිලි කරගෙන කොලේක හරි කමක් නැහැ ඒක ලියාගෙන ඒ ටික මතක තියාගන්න. අනිත් අපි මේ වගේම කතා තවත් ඉස්සරහට ගෙනවා. ඒව කරද්දිනොත් ඔයාලා ලියාගත්ත කොලේ තියෙන වචන ටික මතක තියාගන්න. ඒකලා ඔයාලා ඒ වචන යූස් කරලා මේ වගේ ලස්සන කතාවක් හදන්න බලන්න. එහෙමත් නැත්නම් මේ වගේ දේවල් කියවතින් අර වචන ටික ඔළුවේ තියාගන්න. එතකොට ඊළඟ පාරට ඔයාලා මේ වගේ දේවල් ආයෙ බලනකොට අර වචන වල තේරුම් ඔළුවට ඉබේම එනවා. ඉතින් එහෙනම් තව දවසක මේ වගේ ලස්සන කතාවකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.